අපි රොබෝටික්ස් ඉගෙන ගන්න ඕනේ ඇයි? රොබෝලා හදන්නමද? නැහැ. රොබෝටික්ස් ඉගෙන ගන්න ඕනේ මොකද? අනාගත ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම දැනුම තමයි මේ රොබෝටික්ස් AI කෝඩින් කියලා කියන්නේ. හිතන්න අපි කම්පියුටර් ඉගෙන ගන්නේ මොකටද? හැමෝම සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා වෙන්නද? නැහැනේ. අද කම්පියුටර් නොලෙජ් එක කියලා කියන්නේ අද දවසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ජොබ් එකක් ගන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දැනුම වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ රොබෝටික්ස් AI කෝඩින් කියලා කියන්නේ. ඉතර ඉංග්‍රීසි නැතුව බැරුව ගියා. අද කම්පියුටර් නොලෙජ් එක නැතුව බැරි වෙලා තියෙනවා. ඉතින් පුතේ හෙට දවසේ මේ රොබෝටික්ස් කෝඩින් AI කියන නොලෙජ් නැතුව ෆියුචර් වර්ල්ඩ් එකේ මූව් වෙන්න අමාරුයි. ස්මාර්ට් හෝම්ස්, ෆැක්ටරි ඔටෝමේෂන්ස්, ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් හොස්පිටල්ස්, සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්ස් වගේ දේවල් ඉතින් මේ ෆියුචර් වර්ල්ඩ් එකේ තියෙන දේවල් වෙනවා. ඉතින් අදටමත් මේ ටෙක්නොලොජිස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ නොලෙජ් එක හරියට දන්නවා නම් ඒ තැන්වලදී අපි දන්නවා මේ භාවිතා කරලා තියෙන මේ තාක්ෂණයනේ මේ භාවිතා කරලා තියෙන මේ තාක්ෂණයනේ කියලා අපිට හරි දැනුවත්භාවයක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිට ඒ වගේ දේවල් හැමදාම මැජික් වගේ තියේවි. ඉතින් මිරකල් රොබෝටික්ස් අපි වයස අවුරුදු 10 ඉඳන් හදාරන්න පුළුවන් විදිහට පාඨමාලා සීරීස් එකම හඳුන්වලා දීලා තියෙනවා. ඒවා තමයි ජූනියර් රොබෝටික්ස්, ස්මාර්ට් රොබෝටික්ස්, ෆියුචර් රොබෝටික්ස් සහ ග්ලෝබල් රොබෝටික්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ රොබෝටික්ස් ජර්නි එක පටන් ගන්න පුළුවන් ජූනියර් රොබෝටික්ස් වල ඉඳන්. ඉතින් අපි මේ රොබෝටික්ස් පාඨමාලා තුලින් පුතේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් රොබෝටික්ස් කියන්නේ මොනවද? විවිධ සෙන්සර්ස් වර්ග, විවිධ ඩෙවලොප්මන්ට් බෝඩ් වර්ග, විවිධ සෙන්සර්ස් වැඩ කරන්නේ කොහොමද? ඒ වගේ භාවිතා වෙන ටෙක්නොලොජිස් මොනවද? ඒවා යූස් කරන්නේ මොන වගේ තැන්වලටද? ඒවා අපි ප්‍රැක්ටිකලි කොහොමද අපේ ජීවිතේට යොදාගන්නේ? මොන වගේ ප්‍රොජෙක්ට්ස් වලටද? මොන වගේ සිනාරියෝස් වලටද ඒවා යොදා ගන්න පුළුවන් කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ රොබෝටික්ස් පාඨමාලාවට සම්බන්ධ වෙච්ච බොහොමයක් ළමයි මේ රොබෝටික්ස් තරඟ වලින් පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තෙවෙනි ස්ථාන පවා ලබාගෙන තියෙනවා. අපි මේ දවස්වල රොබෝටික්ස් බැච් කීපයක්ම පටන් අරගෙන යනවා. එක බැච් එකකට ළමයි 20 දෙනෙක් විතරයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාගේ සීට් එක දැම්මම මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා රිසර්ව් කරගන්න.